මේ ලෝකේ සමහර කතා පුදුමාකාරයි. සමහර ඒවා හිතාගන්නවත් බැරි තරම් සංකීර්ණයි. අද අපි ඔයාලට අරගෙන එන්නේ ඉරානය පිළිබඳව එවැනිම වූ අපූරු කතාවක්. පුරාණ ශිෂ්ටාචාරයන්ගේ තෝතන්නක් වූ විවිධ සංස්කෘතීන්ගේ මුසුවක් වූ ඉරානය ලොව භූදේශපාලනික වශයෙන් වැදගත්ම රටවල් අතරින් එකක්. පර්සියානු අධිරාජ්‍යයේ අභිමානය රැගත් නවීන ලෝකයේ අභියෝගයන්ට මුහුණ දෙන මෙම දේශය පිළිබඳව ඔබ නොදත් වැදගත් කරුණු 10ක් ගැන අද අපි කතා කරමු. රැඳිලා ඉන්න විමසුම අපිත් එක්ක. ලෝකය පිළිබඳව ඔබ නොදත් කරුණු දැනගන්න. ආර්ථිකය සහ සම්පත්. ඉරානයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් පදනම් වෙලා තියෙන්නේ ඛනිජ තෙල් සහ ස්වභාවික ගෑස් මත. ලෝකයේ සිව්වන විශාලතම තෙල් සංචිත සහ දෙවන විශාලතම ස්වභාවික ගෑස් සංචිත ඉරානය සතුයි. ඉරානය ඔපෙක්හි ප්‍රධාන සමාජිකයෙකු වන අතර ගෝලීය බලශක්ති සැපයුමට සැලකිය යුතු දායකත්වයක් සපයනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානයේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙලා තියෙනවා. හමුදා බලය. ඉරානය මැද පෙරදිග කලාපයේ ප්‍රබල හමුදා බලයක් සහිත රටක් ලෙස සැලකෙනවා. ඔවුන්ට විශාල සන්නද්ධ හමුදාවක් සහ විවිධ මිසයිල පිළිබඳව වැඩසටහන් තිබෙනවා. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය. ඒ කියන්නේ IRGC එක ඉරානයේ ආරක්ෂක පද්ධතියේ ප්‍රධාන අංගයක් වන අතර එය සාම්ප්‍රදායික හමුදාවට අමතරව රටේ ආරක්ෂාවට විශාල දායකත්වයක් සපයනවා. ඔවුන්ගේ බැලිස්ටික් මිසයිල වැඩසටහන කලාපීය ආරක්ෂාවට බලපාන වැදගත් සාධකයක් වෙලා තියෙනවා. අධ්‍යාපනය. ඉරානයට ඉතා ශක්තිමත් අධ්‍යාපන පද්ධතියක් තියෙනවා. අධ්‍යාපනයට විශාල වශයෙන් රජය මගින් ආයෝජනය කරන අතර ඉහළ සාක්ෂරතා අනුපාතයක් පෙන්වනවා. ඉරානයේ විශ්වවිද්‍යාල විශේෂයෙන්ම විද්‍යා හා ඉංජිනේරු ක්ෂේත්‍රවල කලාපයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල අතර සිටිනවා. බොහෝ ඉරාන ජාතිකයන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට උනන්දු වන අතර විද්‍යාත්මක පර්යේෂණ සඳහා සැලකිය යුතු දායකත්වයක් දක්වනවා. සංස්කෘතික උරුමය. ඉරානය පැරණි පර්සියානු ශිෂ්ටාචාරයේ උරුමකාරයා වන අතර පොහොසත් සංස්කෘතික ඉතිහාසයකට හිමිකම් කියනවා. එහි කලා, සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය සහ සංගීතය ලොවපුරා ප්‍රසිද්ධයි. පර්සෙපොලිස් පැරණි අකීමනීය අධිරාජ්‍යයේ අගනුවර වූ අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්. රූමි, හාෆිස්, ෆර්දෝසි වැනි ශ්‍රේෂ්ඨ කවියන්ගේ දේශය ලෙසද ඉරානය හඳුන්වන්න පුළුවන්. දේශපාලන පද්ධතිය. ඉරානය ඉස්ලාමීය ජනරජයක් වන අතර එහි දේශපාලන පද්ධතියට අද්විතීය ව්‍යුහයක් තියෙනවා. එයට ආගමික නායකයෙකු, ඒ කියන්නේ උත්තරීතර ናයකයා සහ ජනතාව විසින් තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයෙකු යන දෙදෙනාම ඇතුළත් වෙනවා. වර්තමාන උත්තරීතර නායකයා වන්නේ අලි කමේනී. ඔහුට රටේ වැදගත්ම තීරණ ගැනීමේ බලය හිමි වෙනවා. ජනාධිපතිවරයා දිනපතා පාලන කටයුතු මෙහෙයවනු ලබනවා. භූගෝලීය පිහිටීම. ඉරානය උපාය මාර්ගිකව වැදගත් වන මැද පෙරදිග කලාපයේ පිහිටා ඇත. එයට කඳුකර භූමි ප්‍රදේශ, කාන්තාර සහ සරුසාර තැනිතලා මෙන්ම කැස්පියන් මුහුදට සහ පර්සියානු බොක්කට ප්‍රවේශය තියෙනවා. ඉරානයේ භූගෝලීය පිහිටීම නිසා එය නැගෙනහිර සහ බටහිර රටවල් අතර ප්‍රධාන වෙළඳ මාර්ගයක් වී ඇති අතර කලාපීය ආරක්ෂාවට සහ බලශක්ති ප්‍රවාහනයට අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටු කරනවා. ජනගහනය සහ විවිධත්වය. ඉරානයට මිලියන 88කට අධික ජනගහනයක් සිටින අතර එය ජනවාර්ගිකව විවිධත්වයෙන් යුක්තයි. ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම පර්සියානු ජාතිකයන් වන අතර අසර්බයිජානුවන්, කර්ඩ්වරුන්, අරාබිවරුන් වැනි වෙනත් ජන කණ්ඩායම්ද වාසය කරයි. මෙම විවිධත්වය ඉරානයේ සංස්කෘතියට සහ භාෂාවට විශාල බලපෑමක් ඇති කර තිබෙනවා. රට තුළ විවිධ භාෂා කතා කරන අතර පර්සියානු භාෂාව නිල භාෂාවයි. විද්‍යාත්මක දියුණුව. ජාත්‍යන්තර සම්බාධක හමුවේ වුවද ඉරානය විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම න්‍යෂ්ටික විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය සහ ජෛව තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල ඔවුන්ගේ දියුණුව කැපී පෙනෙනවා.
ඉරානය තමන්ගේම චන්ද්‍රිකා අභ්‍යවකාශයට යවා ඇති අතර වෛද්‍ය විද්‍යාවේ සහ නැනෝ තාක්ෂණයේ නව නිපැයුම් රාශියක් සිදු කර තිබෙනවා. ක්‍රීඩාව ඉරාන ජනතාව ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන අතර විශේෂයෙන්ම පාපන්දු සහ මල්ලව පොර එහි ඉතා ජනප්‍රියයි. ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම කිහිප වතාවක්ම ෆිෆා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති අතර මල්ලව පොර ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම් දිනා ඇත. ගැටුම් සහ කලාපීය බලපෑම් ඉරානය මැද පෙරදිග කලාපයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන අතර එහි ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට විශාල බලපෑමක් ඇති කරයි. න්‍යෂ්ටික වැඩසටහන යේමනය, සිරියාව සහ ඉරාකය වැනි රටවල එහි මැදිහත්වීම් ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත. න්‍යෂ්ටික ගිවිසුම JCPOA වැනි ගිවිසුම් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පාලනය කිරීමට උත්සාහ කළ අතර ඒ ජාත්‍යන්තර සබඳතාවල සංකීර්ණත්වය පෙන්නුම් කරනවා. ඉරානය යනු එක් පැත්තකින් පෞරාණික ඉතිහාසයක් සහ සංස්කෘතියක් ඇති, අනිත් පැත්තෙන් නවීන අභියෝගයන්ට මුහුණ දෙන රටක්. එහි භූමිකාව ලෝකයට වැදගත් වන අතර එය තේරුම් ගැනීම ගෝලීය දේශපාලනය අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය වෙනවා. ලෝකයේ සැඟවුණු කතා ගොඩක් තියෙනවා. අපි ඒ හැම කතාවක්ම ඔබ වෙත ගේන සූදානම්. එහෙනම් තවත් මෙවැනිම ගැඹුරු විමසුමකින් හමුවන තුරු සුබ දවසක්.